ඔයත් කැමති නම් කෙට්ටු වෙන ගමන් වල ඇඟම එකම පාටකට ගන්න හොඳම පානයක් තමයි කහ පානය කියන්නේ. ඉතින් අද ගොඩක් අය මේ කහ පානයට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ කහ පානෙන් අපේ ශරීරයට ලැබෙන සෞඛ්‍යම ප්‍රතිලාභ මොනවාද? ඔයාගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය වැඩිතුණු කියලා ඕනම ලෙඩකට ඔයාව ඔරොත්තු දීමේ හැකියාව මේ කහ පානයට තියෙනවා. ඔයා මේ කහ පානය කිරීම තුළින් ඔයාගේ සමය වර්ණේ ඒකාකාරී වර්ණයක් කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාගේ ශරීරයේ තියෙනවා නම් දත, කුෂ්ඨ මේ වගේ දේවල් ඉතාමත් හොඳින් පාලනය කරලා ඔයාට සමට ලස්සන ඒකාකාරී දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන් පානයක් තමයි කහ පානය කියන්නේ. ඒ වගේම ඔයාගේ ඇඟ ඇතුලේ ලේ පිරිසිදු කරන නිසා ඔන්න ඉතින් ඔයාගේ සමේ පැහැය ඉතාමත් හොඳින් වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ආහාර ජීර්ණ ක්‍රියාවල ඉතාමත් හොඳින් සිර කිරීමට, ඒ වගේම කාන්තාවන්ට නම් මාසික ඔසප් වීම ඉතින් ඇතිවන වේදනාව පාලනය කිරීමේ විශේෂ හැකියාවක් මේ කහ පානයට තියෙනවා. අපි දැන් බලමු අපි මේ කහ පානය අපි කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් මේ සඳහා මම අද භාවිතා කරන්නේ ගෙදරම කොටාගත්ත අමු කහ. ඉතින් මේ කඩෙන් ගත්ත කහ නෙවෙයි, ගෙදරම කොටාගත්ත අමු කහ ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඉතින් එහෙම නැති කෙනෙක් නම් කඩෙන් ගන්න. ඊට පස්සේ මේකට ඉතාම පොඩි ප්‍රමාණයක් මේස හැඳි තේ හැඳි කාලක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපි මේ ඩ්‍රින්ක් එකට කහකුඩු එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ ඇඟිලි තුඩු වලට අහුවන ප්‍රමාණය තරම් ඉතාම සීමිත ප්‍රමාණයක් මේ පානයට එකතු කරන කහකුඩු. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් ඇල් වතුර තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ පානයට ඔන්න ඔයාගේ බඩ අඩු කරගන්න කැමති කෙනෙක් නම් කුරුඳු කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් ඉතාම පොඩි ප්‍රමාණයක් මේ දෙකත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඔයාලට ලැබෙන ප්‍රතිඵල වැඩි ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයා කැමති නම් මේ කහකුඩු එකතු කරන්නේ නැතුව අමු කහ කෑල්ලක් තලලා අරගෙන ඒකට තදලින් වතුර අරගෙන ඒක නිවෙන්න තියලා පානය කිරීමත් ඉතාමත් ගුණදායකයි. ඉතින් ඔයාට වතුර දාලා පොඩ්ඩක් පහසුතාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා උදෑසන පානය කරන කිරි තේගෙන මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලට අහුවෙන ඉතාම පොඩි ප්‍රමාණයක් කහකුඩු එකතු කරලා පානය කරන්න. ඉතින් ඒක ඉතාමත් හොඳයි සමේ පැහැ වගේම සෞඛ්‍ය නිරෝගීමත් කරන ශරීරය නිරෝගීමත්ව පැහැපත් කරන්න ඉතාමත් ගුණදායකයි. ඉතින් මේ පානයත් ඔයාලට පුළුවන් මේ පානය දවසේ ඕනම වෙලාවක කෑම ගැනීමට පැය 2කට වගේ පෙර පානය කරන්න. ඉතින් අද වෙලාවල දන්නවා මේ ටර්මරික් කැප්සූල් පවා වෙළඳපොළට ඇවිත් තියෙනවා. ඉතින් ඊටත් වඩා අපිට ගෙදරදීම හදාගෙන ඉතාම විශ්වාසයෙන් කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් මේ පානය සමේ පැහැ වැඩි කරගන්න ඔයාලට ලස්සන වෙන්න ඉතාමත් හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් මේක සතියකට දවස් 3ක් වගේ පානය කරන්න. මොකද ස්වභාවික දේවල් උනත් ඕනවට වඩා අපේ ශරීරයට එච්චරම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සතියට දවස් 3ක් වගේ පානය කිරීම යෝග්‍යයි.